ආයුබෝවන් අපි අද ඇවිත් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වනමන්දාව කියන ගමේ තියෙන වනමන්දාව ඉපැරණි දපදින යුගයට අයත් විහාරස්ථානයට. පැරණි බෝධියක් චෛත්‍යයක් වගේම ලෙන් විහාර සංකීර්ණයකින් මෙම විහාරස්ථානය සමන්විත වෙනවා. ඒ වගේම අවුකන බුදුරුවට සමාන අනුරුවක් මෙම විහාරස්ථානයේ ප්‍රදර්ශනය වෙනවා. මේ විහාරස්ථානයට ඔබ එනවා නම් කොළඹ දෙසින් එනවා නම් ගිරිඋල්ලට නගරයට ඇවිල්ලා ඉතින් කිලෝමීටර් 3ක් පමණ කුරුණෑගල දෙසට යන විට හමු වන මාහරගම මංසන්ධියෙන් දකුණට හැරි හමංගල්ල මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරක් යන විට මෙම විහාරස්ථානට ළඟා විය හැකියි. ඒ වගේම ඉපැරණි ලෙන් විහාරයට පිවිසීමේදී සඳකඩ පහන් සහිතව ගලින් සෑදූ ගල්පඩි පෙළවල් 3ක් මේ විහාරස්ථානයේ දක්නට ලැබෙනවා. ඒ වගේම විහාරස්ථානයේ ඇතුළත පිවිසීමේ දොරටු සුවිශේෂ ලී කැටයම් සහිත විශාල පරිමාණයේ දොරවල් දෙකකින් තමයි අපිට විහාරස්ථානට ඇතුල් වෙන්න සලස්වලා තියෙන්නේ. විහාරස්ථානයේ ඇතුළත අපිට ධ්‍යාන මුද්‍රාවෙන් සිටින බුදු පිළිමයක්, ඒ වගේම සැතපෙන ප්‍රතිමාවක් සහ දඹදිව යුගයට අයත් සිවුරේ රැලි ආකාරය දක්වන හිටි පිළිමයක් දක්නට ලැබෙනවා. ඊට අමතරව ලෙන තුල ඉහළ නෙළුම් මල් කැටයමින් සම්පූර්ණයෙන්ම නෙළුම් මල් කැටයමින් යුක්ත වෙනවා. සංඝයා වහන්සේලාගේ චිත්‍ර කිහිපයක්, ඒ වගේම දේව පිළිමයක් සහ ජාතක කතා කිහිපයක් ඇතුළත් චිත්‍ර මෙම ලෙන් විහාරය තුළ ප්‍රදර්ශනය වෙනවා. මෑත කාලීන විදූ පස්වග මහණුන්ට ධර්ම දේශනා කරන ආකාරයේ පිළිම ඒ විහාර මන්දිරයේ එක් පසක ඉදිකර තිබෙනවා. ඒ වගේම අනික් අන්තයේ මෑතකදීදී බුදුන් වහන්සේ ශ්‍රී මහ බෝධියට සමවත් සුවෙන් වැඩ සිටින ආකාරයේ පිළිමයක් නිර්මාණය කොට තිබෙනවා. විහාරස්ථානයේ පිහිටි ඉපැරණි බෝධියට අමතරව සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහ බෝධියේ වැඩමවීමේ පිළිමයක් සහ මෑතකදී රෝපණය කරන ලද බෝධියක් ඊට අමතරව විහාරස්ථානය තුළ දක්නට ලැබෙනවා. විහාරස්ථාන පරිසරය තුළ සිදුහත් උපත ස්වභාවික පරිසරය තුළ මේ අයුරින් නිර්මාණය වෙලා තියෙනවා. මේ විහාරස්ථානයට එන ඕනෑම කෙනෙකුට දැක ගන්න පුළුවන්. මේ විහාරස්ථානයේ විශේෂත්වයක් වන්නේ බුද්ධ චරිතයේ බොහෝ අවස්ථා සැබෑම වනාන්තරය තුළ ප්‍රතිමා ආකාරයෙන් නිර්මාණය කර තිබීමයි. දැන් අපි ඒ කොටස නරඹන්න මෙතනින් ඇතුළට යමු. සුජාතාව කිරිපිඩු දාණයෙන් පස්සේ වනාන්තරය ඇතුළත
මීටර් 200ක් විතර ගල් අතරින් යනකොට අපිට වෙස්සන්තර රජු විසින් දෙදරුම් දන් දීම ප්‍රතිනිර්මාණය කොට තිබෙනා ගල් තලාවක් මත. ඒ වගේම තවත් ටික දුරක් ඉදිරියට යන විට බුදුන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව දැක්වෙන ප්‍රතිමාවක් සජීවී ආකාරයෙන් ගල් තලාවක් මත නිර්මාණය කොට තිබෙනවා. ඒ වගේම මහින්දාගමනයේ අනුරුවක් අපිට ලෙන් විහාර සංකීර්ණයේ දකුණු පසින් දැක ගන්න පුළුවන්. ඒකත් වනාන්තරයට සමගාමීව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කුකු පාටයි යුරු තියෙනවා කට්ටිය. ගොඩාක් ඉන්න ඕනේ. ආයිද ගොඩක් කරේ. ආම්දුරුවරු පොල් මයි පාට උරුගන්න. කොහමද? දෙද අර දිගට වුණා. ගල්ලේ වටේ මේ ඔබ දකින්නේ ගල්කුල වටා ඉදිවී තිබෙන බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලාගේ ප්‍රතිමා මාලාවක් ප්‍රදර්ශනය වෙන ආකාරය. ඉතින් ඔයගොල්ලන්ට එන්න කියලා ආරාධනා කරනවා වනමන්දාව වනවාසී රජමහා විහාරස්ථානයට මේ අත්දැකීම විඳගන්න. ඒ වගේම ලයිට් වැලි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේම තවත් වීඩියෝ අපි ඉස්සරහටත් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නවා.